මිනිස්කමේ පාඩම සුනාමි. ආචාර්ය සුමරත්න දිසානායක සිනමා සිත්තම රේණුකා බාලසූරිය නිෂ්පාදනය. සමන් මලකට වහන් සිලකට ජාතියක් ආගමක් තියනවාද? තමයි සූදානම් වෙන්නේ. අපි අද උදේ දවසේ ලංකාව පුරාම 10යි දර්ශනය නොමිනී පෙන්නලා හැමදාමත් අපි මේ දේ කරනවා. අපේ ප්‍රේක්ෂකයන්ගේ ආශිර්වාද ලබා ගන්න. ඉතින් අද දවසේ කතානායකයා නෑ මෙතන. ඩාකා අන්තර්ජාතික සිනමා උළෙලට ගිහිල්ලා හින්දා අද මම තමයි ලොකි. ඉතින් ඒ නිසා මම හිතුවා සියලු දෙනාම පිළිඅරගෙන සතුටින් ආදරෙන් මම දන්නවා මෙතනට ආපු හැම කෙනෙක්ම ආදරෙන් තමයි මෙතෙන් ආවේ. මම දන්නවා සෝමෙලත් මට ආදරය කරන අය තමයි මෙතන ඉන්නේ. ඒ වගේම මම එක කාරණයක් කියන්න ඕනේ මේ සුනාමි කියන චිත්‍රපටිය අපේ චිත්‍රපටි කණ්ඩායම විතරක් නෙමෙයි බොහෝ දෙනෙක්ගේ ආදරය මැද ගොඩනැගුණු චිත්‍රපටියක්. ඉතින් ඒ නිසා මේ චිත්‍රපටිය මට හිතෙනවා ශ්‍රී ලංකාව පුරාම ආදරේ පණිවිඩය අරගෙන යාවි කියලා සෝමිගේ මගේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඒ නිසා
අදින් මේ දියත් කරන සුනාමිය ඔබට ආදරය නැවත සිහිපත් කරලා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද අපේ සුනාමි කණ්ඩායමට ඉතාමත් සතුටුදායක දවසක්. හේතුව අපේ මංගල දිනය මංගල දර්ශනයේ තියෙන දිනය වගේම අද දවසේ උදෑසන සුනාමි චිත්‍රපටයේද භූටාන් අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන 4ක් පිරිනැමුණා. ප්‍රථම අන්තර්ජාතික ගමන, හොඳම අධ්‍යක්ෂක, හොඳම චිත්‍රපටිය, හොඳම කැමරා අධ්‍යක්ෂණය සහ හොඳම රංගන ශිල්පිනිය නිරංජනී ශන්තුගරාජා. ඒ වගේම මම මෙතන සිහිපත් කරන්නට ඕනේ නිව්ටන් ගුණරත්න මැතිතුමා මෙතෙන්ට ඇවිදලා ඉන්නවා. සිරි රණසිංහ මැතිතුමා ඇවිදලා ඉන්නවා. නිව්ටන් ගුණරත්න මහත්මයා ගැන වචනයක් මට කියන්නට ඕනේ. සනත් ගුණතිලක මහත්මයා ගැන මට වචනයක් කියන්නට ඕනේ. ඒ දෙක ඒ වගේම මෙතන අද ජීවතුන් අතර නෑ ආචාර්ය තිස්ස අබේසේකරයන්, සෝමරත්න දිසානායක සහ රේණුකා බාත්සුනි කියන ලකුණ මේ ලංකාවේ සටහන් නොනේ උන් තිදෙනා නිසා. ඉතින් මම ඔය වෙන්නේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුවන්තෙන් පහන පත්තු කරලා අපි චිත්‍රපටිය බලමු. පැමිණ සිටි සියලු දෙනාටම බොහොම ස්තුතියි. බොහොමත්ම ආදරේ. අපේ රේණුකාගේ ආදරණීය මෑණියන්ට පැමිණිලා පුවන්තෙන් පහන් සිළු ආලෝකමත් කරන්නට කියලා. ඊපසු අද මේ ස්ථානට පැමිණ සිටිනවා අපේ ප්‍රවීණ මාධ්‍යවේදී සිරි රණසිංහ මහත්මයා. ඒ වගේමයි අපේ හිටපු සභාපති ITM සභාපති නිව්ටන් ගුණරත්න මහත්මයා, නිශාන්ත කාහිල මහත්මයා, අශෝක සේවසිංහ මහත්මයා, කරුණා පෙරේරා මහත්මිය, ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක රෝහන් මැලිත මහත්මයා, ප්‍රවීණ නන්දන සමත් ගුණතිලක මහත්මයා, ජැක්සන් ඇන්තනි මහත්මයා, සිනමා ශිල්පීන් අපේ සිනමා නිර්මාණ සම්බන්ධ විමල් ජයකොණි, හිමාලි සවිලංගි, බාෂා ධර්මරාජ්, නිරංජනී ශන්මුගරාජන්, ජේ වගරාජ්, කලාධ්‍යක්ෂක සුනිල් විජේරත්න, ජානක ප්‍රසාද්, එමෙන්ම කුඩා දියණිය මේනා රවීරතුංග, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත කළුආරච්චි, අදිත් රාමනායක. මටත් போன ஜென்மம் இல்லை, இந்த ஜென்மம் நீங்க எந்த மகள் பிரபா. நாங்கள் 2 பேரும் தான். දෙමළ යාළුවෝ ඉන්නවද? එතකොට කොහමද ඔයා දෙමළ දන්නේ? හරි සැඩයි. මුහුද වර එක සසලයි, වර එක නිසලයි. සේකර මහගම සේකරයන් කියලා තියෙන්නේ ජීවිතයත් මුහුද වගේ කියලා. මම හිතනවා රේණුයි සෝමෙයි කොහොම හරි විප්ලවයක් තමයි කරන්නේ හැමදාම. මේක හරි අපූර්වට යථාර්ථය කියනවා ජීව විද්‍යාත්මක අයිතිය සහ සංස්කෘතිකමය අයිතිය. ජීව විද්‍යාත්මකව අයිති වුණත් සංස්කෘතිකමය අයිතිය වෙන එකක්. කාටද මේක පවරා දෙන්නේ? මේ දෙකෙන් ප්‍රබල කෝකද? ජීව විද්‍යාත්මක සාධකයේද සංස්කෘතිකමය සාධකයේද ප්‍රබල කියන එක හරිම අපූර්වට කතා කරනවා. සෝමෙයි රේණුයි මේ කරපු දැවැන්ත නිර්මාණය මම හිතනවා හැම කෙනෙක්ම බලන්න ඕනේ. මොකද ජීවිතයේ අගයන අය, ජීවිතයට ආශාය, ජීවිතයට ආදරය කරන අය සියල්ලම මේ සුනාමි චිත්‍රපටය නැරඹිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. හැම අංගයක්ම සෝමේ රේණු දෙන්න හොඳින් මෙහෙයවලා තියෙනවා. මේක හරි අමාරුයි මේ විඳ ගන්න සමහරලාට මේ හරිම
සානුකම්පික බව, සානුකම්පිත බව, ඒ වගේම විශ්මයජනක බව, යථාර්ථය මේ හැම දෙයක්ම එක්කලා තමයි මේ කෘතිය නිර්මාණය කරලා තියෙන්නේ. නළු නිලියන්ට, රෝහණලට, කැමරාව කරපු අයට මේ සියලු දෙනාටම මම බොහොම ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. මේ වගේ චිත්‍රපට තමයි අධ්‍යයනය කර යුත්තේ නව පරපුරේ සිනමා කරුවා. කතාවක්. ඒ කියන්නේ අපේ රටේ මේ ඇතිවෙච්ච සුනාමිය අලලලා මේ ගෙත්තම් කළ නිර්මාණය කියන්න බැරි තරම් රස වින්දා. ඒ තරමටම තමන්ගේ කමක් හැඟුණා මේ චිත්‍රපටිය හරහා. මම හිතනවා මේ චිත්‍රපටිය සියලු දෙනාම ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුයි කියලා. ඒ තරම් ලස්සනට ඒ සුනාමිය රූගත කරලා තිබුණා. හරියට අපේ ඇඟට එනවා වගේ රැළ දැනෙන විදිහට ඒ කැමරාකරණයේදී තිබුණා. ඒ වගේම සංගීතය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය හා හර්ෂණගෙත් අර මම හිතන්නේ හිරුණි. ඉතාලම ලස්සනට ගායනා කරලා තිබුණා. ඒවත් ඉතාලම උචිත විදිහට චිත්‍රපටයේ කතාව ගලාගෙන යන ආකාරයට කිසිම බාධාවක් නොවන විදිහට බද්ධ කරලා තිබුණා. ඉතින් මම හිතනවා කවදත් සෝමරත්න දිසානායකයන්ගේ නිර්මාණ අමුත්තක් තියෙනවා. ගොඩක් චිත්‍රපටි වලට වඩා වෙනස් ආකාරයක තේමාවකට යාමට ඔහු පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ හොඳ පුරුද්ද අනුව අපිට සිංහල සිනමා ක්ෂේත්‍රයට ඉතාම ඉහළම නිර්මාණ ලැබෙනවා. ඉතින් මම ඉල්ලා හිටිනවා සියලුම ජනතාවගෙන් මේ චිත්‍රපටය නොවරදීම නරඹන්න කියලා. හරිම සතුටුයි. හැමදෙනාට මේකට වාඩි වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා. සෑහෙන කාලෙකින් පස්සේ මම හිතනවා අපි ඔක්කොටම පවුලක් හැමෝටම එකතු වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක්. විශේෂයෙන්ම මේ වගේ දෙයක් අදපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්තයි. Thank you. මගේ ලොකු ෆිල්මක් අක්ට් කරන්න හම්බුනේ මගේ ලක්ෂිත කියලා මම හිතනවා. සුනාමි ෆිල්ම් එක ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙනවා මට. මම හිතනවා සුනාමිගේ එක්ස්පීරියන්ස් තිබෙන දිහාට සුනාමි ෆිල්ම් එක ලොකු දෙයක් වෙයි කියලා ඒගොල්ලෝ දැනගන්න සුනාමි එන්නේ සුනාමි මොන වගේවද වෙන්නේ විපතවල් මොනවද කියලා දැනගන්න කියලා මම විශ්වාස කරනවා ඕගොල්ලෝ. මේ සුනාමි ෆිල්ම් එක බලලා ඕගොල්ලන්ට මට දැනුණා වගේ ශශීට එපාට දැනුණා වගේ දැනුණා නම් මට ඕගොල්ලෝ කියන්න කියලා මම ඕගොල්ලන්ට කියනවා. මම තෑන්ක්ස් කරනවා සර්මමාමට, රේණුකාන්තිට, විමල් අංකල්ට, දර්ශන අංකල්ට, හිමාලි ආන්ටිට, නිරංජන ආන්ටිට ඒ හැමෝම මට උදව් කරා. මම ඒ හැමෝටම තෑන්ක්ස් කරනවා. සෝමරත්න දිසානායකයන් කියන්නේ ශ්‍රී ලංකේය සිනමාව ඉහළ තලයක තබන්න හැමතිස්සෙම උත්සාහ කරපු කෙනෙක්. ඔහු අතින් නිමුණු අපූර්ව සිනමා කෘතියක් හැටියට තමයි මම සුනාමි දකින්නේ. ඔහුගේ හැම සිනමා කෘතියකම ඊටාම අපූර්ව කතාවක් තිබ්බා. ඒක ලස්සනට ගොතලා තිබ්බා. මම හිතනවා සුනාමි චිත්‍රපටයත් එහෙමයි. මම හිතන්නේ ඊටාම අසීරු කාර්යයක් දැවැන්ත සිනමා කෘතියක් ඔහු ඊටාම විශිෂ්ට ලෙස නිර්මාණය කරලා තියෙනවා. ඒකම ඔහුට අපූර්ව හැකියාවක් තියෙනවා මේ රංගන ශිල්පීන් මෙහෙයවීම. මොකද මේකේ ඉන්න හැම රංගන ශිල්පියෙක්ම ශිල්පිනියක්ම ඊටාම ඉහළ රංගපෑමක යෙදෙනවා. ඉතින් ඒකත් මම හිතන්නේ මේ කතාවේ සාර්ථකත්වයට මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට මම හිතන අතිවිශාල විදිහට බලපාලා තියෙනවා. ඒකම මම හිතන්නේ මේ කුඩා ළමයින් හැසිරීමට පුදුම දක්ෂතාවයක් සෝමරත්න දිසානායකයන් දක්වන්නේ. ඉතින් මේකෙත් එහෙමයි. ඉතින් මම හිතනවා මේ ඊටාම ලස්සන සිනමා කෘතියක්, අපූර්වට ගෙතුණු සිනමා කෘතියක් සෝමරත්න දිසානායකයන් අතින් බිහි වෙලා තිනවා. මෙවැනි සිනමා කෘති තමයි මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට, ශ්‍රී ලංකේය ප්‍රේක්ෂකයන්ට තිලන කරන්න ඕනේ. මම හිතනවා මේ සුනාමි සිනමා කෘතිය අපේ ප්‍රේක්ෂක ජනතාව ඉතාම ආදරෙන් වැළඳ ගනිමු. අප්පච්චි කියන පුතේ. අප්පච්චි. මේ ඔවුන් කිමතිය නේද? පුවත්පත් වාර්තාවක් පළ කරන විට වගකීමක් ඇතුව කරන්න ඕන වැඩක් බව තමුන් දන්නවද? දන්නවා ස්වාමීනි. ඔය ළමයාට මළගිය දෙමළ ප්‍රාණකාරයෙක් තමයි ආරූඪ වෙලා ඉන්නේ. පුනරුත්පත්ති විශ්වාස කරන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි එක එක ප්‍රශ්න අහන්නේ.
එකම දියණියක් දෙමාපිය යුගල දෙකක්. ප්‍රභා ප්‍රභා අපා කියන්නේ මම. දෙලොවක් අතර අතරමං වූ අහිංසකාවී. ඇයි මගේ පැටියෝ මට අර දෙන්න ගැන තමා හොඳ. අම්මා සිංහල අම්මයි අපච්චි මතක් වෙනවද? මහසයුරු ගොඩ කලා සිදු වූ විපත ස්වභාවික විපතකි. ජාතියාගම් වශයෙන් බෙදී කරුණා කරලා යන්න. අප විසින් බිහිකරගෙන ඇති සුනාමිය ඊට වඩා භයානක විපතකි. සුනාමි. Thanks for watching. Don't forget to like the video. And don't forget to subscribe.